ආයුබෝවන් ඔබ අමතන මා රජයේ විශ්‍රාමලත් විශේෂඥ වෛද්‍යවරයෙකු වන විල්ප්‍රඩ් විජේසිංහ. අද අප කතා කරන්නේ අපගේ නවතම ව්‍යාපෘතිය වන සැනසුම වැඩිහිටි ප්‍රවර්ධන මධ්‍යස්ථානය ගැන. කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙනගෙන එංගලන්තයට ගොස් වසර 9ක් වැඩ කර දිවයිනට පැමිණ මාගේ මාමා වන නවලෝක මුදලාලී සමග නවලෝක රෝහලේ පළමු අදියර වූ අදන් 100ක රෝහල සාදා නිම කළේය. පුද්ගලික හේතු මත 1990 වසරේ එම රෝහලෙන් අස්සූ මා ගම්පහ පුද්ගලික අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් වැඩ කළ අතර පළාතට අවශ්‍ය තිබූ විශිෂ්ට ගණයේ විශාකා ජාත්‍යන්තර පෙර පාසල, සුමේද විදුහල, සනීකෝ ජාත්‍යන්තර පාසල ගොඩනැගූ අතර වර්තමානය වන විට මෙම පාසල් දරුවන් 5500ක් පමණ ජාතික සහ ජාත්‍යන්තර අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා ගනී. තවද අප ක්‍රීඩා 30කින් සමන්විත මව්බිමේ ඇති විශාලතම ක්‍රීඩා සංකීර්ණය ඉදිකළෝය. අපගේ ඊළඟ සමාජ හිතකර ව්‍යාපෘතිය නම් වැඩිහිටි වයසේ හුදකලාව සිටින දෙමව්පියන්ට සතුටින් විනෝදයෙන් සෞඛ්‍යද රැකගෙන නැවතී සිටීමට හැකි සැනසුම මධ්‍යස්ථානය ඉදිකිරීමයි. මෙම මධ්‍යස්ථානය තට්ටු 10කින් පමණ සමන්විත වර්ගාඩි 1,25,000ක් ඇති ව්‍යාපෘතියකි. මෙම වැඩිහිටියන්ට අංග සම්පූර්ණ රෝහලක්, ව්‍යායාම, පිහිනුම් තටාක, විනෝද විය හැකි සිනමා, කියවීම්, නැටුම්, කැරෝකි ශාලා, ක්‍රීඩා වැනි දෑවලින් සමන්විත ජාත්‍යන්තර මට්ටමින් සැකසීම අපගේ බලාපොරොත්තුවයි. සැනසුම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ගම්පහ නගරයට කිලෝමීටර් 3ක්, නුවර පාරට කිලෝමීටර් 1.5ක් සහ ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයට කිලෝමීටර් 3ක් පමණ දුරින් ගම්පහ ඔළුතොට ප්‍රධාන මාර්ගයට යාපද නිසංසල පරිසරයක. තවද ගුවන් තොටුපළට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 13කි. මෙම මධ්‍යස්ථානය කඩිනමින් ඉදිකරමින් පවතින අතර 2027 අගභාගයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වේ.